සුබ දවසක් මගේ ආදරණීය දූර පුතාලා හැමෝටම. අපි ඉන්නේ බේසික් ග්‍රැමර් ලෙසන් සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට මීට කලින් අපි වීඩියෝ එකක් දැම්මා ඇල්ෆබෙට් සම්බන්ධව එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු සම්බන්ධව. අන්නේ අකුරු සම්බන්ධ වීඩියෝ එක බැලුවේ නැත්නම් මීට කලින් ඒක ටක් ගාලා ගිහලා හරියට බලලා එන්න පුතේ. මොකද අපි මේ දෙවෙනි වීඩියෝ එකේ ඉන්නේ. හරි. එතකොට මෙතනදී අපි කතා කරන්නේ vowels සහ consonants සම්බන්ධව. මොනවාද? vowels සහ consonants නේද? vowels මෙන්න තියෙනවා vowels consonants. ඒතර ඔයාලා vowels සහ consonants කියලා හඳුන්වනවා අහලා තියෙනවා. අපි මේ ගැන සම්පූර්ණ අයිඩියා එකක් දැන් ඔයාලට අපි සාකච්ඡා කරලා මේක ඉගෙන ගමු. right. එතකොට vowels කියන්නේ මොනවාද? සහ consonants කියන්නේ මොනවාද කියලා මම ඊළඟ වීඩියෝෙන් කියන්නම්. ඒතර දැන් මතක තියාගන්න මේ vowels සහ consonants ඇතුළත් වෙන්නේ ඉංග්‍රීසි හෝඩිය තුල. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩිය තුල තියෙන අකුරු අපි වර්ග දෙකකට බෙදනවා. ඒ තමයි vowels සහ consonants. මොනවාද? vowels අනිත් එක consonants. ඒතකොට ඉංග්‍රීසි වලට අකුරු 20 කීයක් තියෙනවද? 26ක් තියෙනවා. අපි කලින් පාඩමේ කතා කරා. අන්නේ 26 vowels සහ consonants කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒතකොට අපි නැවත අකුරු 26 බලමු. ඒ තමයි මම සිම්පල් අකුරු වලින් මේක ලියලා තිනවා බලන්න. මේ A B C D E F G H I J K L මේකේ හැඩය මෙහෙම උනාට සාමාන්‍යයෙන් අපි ලියන්නේ දැන් මේ සිම්පල් L නේ. කැපිටල් L කොහොමද ලියන්නේ? right මෙන්න මේ විදිහට. ඒතකොට දැන් මේ සිම්පල් L තියෙන්නේ L M N O P Q R S T U V W X Y Z. මේක Z කියලා කියන්න එපා. මේක ටිකක් අර සයන පොඩක් දෙදරලා Z කියලා කියන්නේ. එතකොට ලස්සන දෙක Z වගේ පොඩ්ඩක් ඇහෙනවා. නමුත් ඔයාලා Z කියන શબ્දේ පොඩක් දෙදරලා කියන Z කියලා. එතකොට right. ඔන්න අකුරු 26 අපි නැවත සැරයක් කිව්වා. අපි යමු මේක දෙවෙනි කොටසට. මොනවද මේ vowels කියන්නේ කියන කොටසට. එතන මෙන්න vowels කියලා කියනවා අපි ස්වර අකුරු වලට. මොනවද vowels කියන්නේ? ස්වර අකුරු වලට. එතකොට ස්වර අකුරු ඔක්කොම 5ක් තියෙනවා. ස්වර අකුරු එහෙම නැත්නම් vowels අකුරු කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ තමයි මුලින්ම තියෙනවා A. මොකද්ද? A. දෙවෙනියට E. මොකද්ද? E. තුන්වෙනියට මොකද්ද? I. හතර O. පහ U. එහෙනම් vowels අකුරු එහෙම නැත්නම් ස්වර අකුරු කියලා කියන සිංහලෙන් මෙහෙම අකුරු 5ක් තියෙනවා ඉංග්‍රීසි හෝඩියේ. ඒ තමයි A E I O U. පැහැදිලිද? එහෙනම් vowels අකුරු කීයද කියලා ඇහුවොත් එම ටක් ගාලා මම අහද්දි ඉස්සරහ ක්ලාස් වලදී ඔයාලගෙන් ටක් ගාලා කියන්න ඕනේ A E I O U කියලා. පැහැදිලිද? හොඳයි. අපි යමු මොනවාද මේ consonants අකුරු කියන්නේ කියලා. right මෙන්න consonants කියනවා ව්‍යංජන අකුරු වලට. නැත්නම් consonants කියලා අපි නම් කරනවා ව්‍යංජන අක්ෂර වලට. එතකොට consonants එහෙම නැත්නම් ව්‍යංජන අකුරු 21ක් තියෙනවා. කීයක්ද? 21ක්. ඔව් 21ක් තමයි හේතුව මොකද්ද? සම්පූර්ණ අකුරු 26යි 26න් අර මොනවාද? vowels අකුරු ටික අයින් කරාම ඉතුරු වෙන්නේ 21යි. එතකොට අනේ 21 තමයි consonants අකුරු වලට අයිති වෙන්නේ. එහෙනම් consonants අකුරු එහෙම නැත්නම් ව්‍යංජන අකුරු 21ක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. මුලින්ම තියෙනවා B. ඇයි B ගන්නේ? A අකුර vowel අකුරට ගියානේ. ඒ කියන්නේ A අකුර vowels අකුරු ලිස්ට් එකට ගියාට පස්සේ අපි මෙන්න මේ B ගන්නවා. එතකොට B ආයි තියෙන consonants අකුරු වලට. right අපි නම් මෙතන යාර කියන්නේ යමු. B C D F G H I එන්න බෑ. I vowel ලිස්ට් එකේ ඒ නිසා ඊළඟට මොකද්ද? J ඊළඟට තියෙන්නේ J අකුර නෝන J අකුර ලිව්ව ගත්තා. ඊට පස්සේ K L M N O දාන්න බෑ. O vowel අකුරු ලිස්ට් එකේනේ. එහෙනම් ඊළඟට තියෙන්නේ P. එහෙනම් අන්න P Q R S T U දාන්න බෑ. U vowel අකුරු ලිස්ට් එකේ V W X Y Z. ආයතරයක්
A දාන්න බෑ වවල් ලකුණු ලිස්ට් එකේ. ඒ නිසා ඊළඟට තියෙන්නේ B C D E ගන්න බෑ පුතේ E වවල් ලකුණු ලිස්ට් එකේ. එහෙනම් E අපරෝට පස්සේ මොකක්ද තියෙන්නේ? F G H I ගන්න බෑ ඒක වවල් ලකුණු ලිස්ට් එකේ. එහෙනම් ඊළඟට J තියෙනවා. එහෙනම් J K L M N O වවල් ලකුණු ලිස්ට් එකේ. එහෙනම් ඊළඟට තියෙන්නේ P. එහෙනම් P Q R S T U වවල් ලකුණු ලිස්ට් එකේ. එහෙනම් ඒක නෑ මෙතනටයි තියෙන්නේ. ඊළඟට එහෙනම් V W X Y Z මම නැවත සරයක් කියන්නම්. B C D F G H J K L M N P Q R S T V W X Y Z ඔයාලත් කියමු එක සරයක්. ඔන්න මම මේක පෙන්නද්දි ඔයාලා කියන්න ඕනේ. හයි එහෙනම් ඔන්න අපි vowel සහ consonants කියන මොනවාද ඒ අකුරු ටික අපි ඉගෙන ගත්තතොට මේ ටික පුතාලා දැන් අපි මුලින් ඉඳන් ගියත් මේ පාඩම් ටික උගන්වද්දී ඔයාලා පුළුවන් නම් මේක පොතක ලියා ගන්න ලස්සනට මේ note ටික මේ පළවෙනි වීඩියෝ එකකින් නම් තියෙන note ටික ලස්සනට අකුරු කොහොමද ලියන්නේ ඊට පස්සේ vowel සහ consonants අකුරු කියන්නේ මොනවාද ඒවල එන අකුරු වර්ග මොනවාද කියලා පැහැදිලිව ඔයාලා පොතක් කරන් ලියා ගන්න. එහෙනම් right අපි එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු. අපි ඊළඟ පාඩමෙන් කතා කරනවා පුතේ මොනවාද? nouns සම්බන්ධ වෙන nouns පාඩමෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. මේක ඔයාලගේ යාළුවන් දන්නේ නැත්නම් ටක් ගාලා මේ links හැමෝටම share කරන්න. සර්ගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් thank you. Goodbye.